හලෝ අද අපි ප්ලේ කරන්න හදන්නේ World War 2 ස්ටාර්ගේට් බැටල් කියන ගේම් එකේ නාසි පැත්තෙන් ඔපරේෂන් බාබරෝසගේ හතරවෙනි මිෂන් එක. මම කලින් ප්ලේ කරේ ඔපරේෂන් බාබරෝසගේ මිෂන් තුනක් තමයි. ඒ මට කියන්න අමතක වුණා. අද අපි හතරවෙනි මිෂන් එක ප්ලේ කරමු. මේ යට තියෙන හතරවෙනි මිෂන් එක. ඉතින් මම මේක ට්‍රොප් තුනක් හදාගත්තා. කලින් ඒ වගේම මේ තියෙන එක ටොප් එක මේක සූ 100 කියන එක. මේක ටැන්ක් ඩිස්ට්‍රොයි කරන්නම හදපු එක. මේක මේ සෝවියට් එකක්. සෝවියට් ටැන්ක් එක. ඊට පස්සේ මේ තියෙන්නේ ටී මීඩියම් ටැන්ක් එක. T44 මේක මීඩියම් ටැන්ක් එක. ඊට පස්සේ මම මේකට තව දාගත්තා ප්ලේන් එක. මේක හොඳට හදපු ප්ලේන් එක. ඔය ටිකෙන් තමයි ඉතින් අද අපි ගහන්නේ මිෂන් එකට යමු. මිෂන් එක අපි ඉස්සරහ ඩ්‍රොප් ටික දාගමු. අපි ඉස්සරහෙම දාගමු. ඒක ලේසි. හරි අපි ස්ටාර්ට් කරලා බලමු මොකද කරන්න තියෙන්නේ කියලා. හරි මිෂන් ටික බලමු. ඊට මේකේ සිටි එකක් අල්ල ගන්න ටර්න් 10ක් ඇදලා මේ සිටි එක. ඊට පස්සේ මෙන්න මේ නැව්ව මොනවද ඒකට කියන්නේ? නේවල් ආටිලරි ටික ඩිස්ට්‍රොයි කරන්න ඕනේ. මේ කහ පාටින් මේ තාත් පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා බිල්ඩ් ගන්න තියෙනවා. ඒ දෙක ගන්න තියෙනවා. ටාගට්. ඒ ටික තමයි කරන්න තියෙන්නේ. අපි මෙයාගේ පවර් එක ඉස්සෙල්ලාම ඇක්ටිවේට් කරගමු. මේ පවර් එක මොකක්ද කියනවා හරියට දන්නේ නැහැ. ඒකේ ටැංකියට මාප් එක මෙන්න මේ පවර් එක තමයි ඇක්ටිවේට් කරගන්න ඕනේ. හරි අපිට මෙන්න මේකක් දීලා තියෙනවා. මේකේ නම මේකේ වෙනම තියෙන ගුස්තාද මොකද්ද නමක් තියෙන්නේ. මේකේ දාලා තියෙන හැම වෙනම මේක මේ රේල් පාරකින් තමයි මේක අරන් යන්න ඕනේ. මේක ගැන ඔයගොල්ලෝ අහලත් ඇති. හිට්ලර්ගේ ආයුධ ගැන. මේකෙන් ගොඩක් ඈතට ගහන්න පුළුවන්. අපි මේකෙන් ගහමු මෙන්න මේ අර නැව් ආටිලරි ටිකට. මේක නසු පිටි. ඊට අපේ මේ ට්‍රොප් ටික ට්වීට් කරගමු දාගමු. අනිත් ඒවා නම් ඕනේ නැහැ. අනිත් ඒවා අරන් යන්න ඕනේ නැහැ. අපිට මේ ලොරිය තිබ්බා නම් ඇති. ලොරියයි ඊ ටික තිබ්බා නම් ඇති. Yes commander. හරි ready for action. අපි ඇක්ටිවේට් කරගමු. Okay. මේ ටික කොහොමද? Okay. No problem. හරි. Roger. ඊළඟට මේ සූ කියන එකෙන් ගහමු. මේකත් අර විදියට වරන් ගිහලා ගහමු. ඒකේ සද්දේ උගලට ඇහෙන්නේ නැති අර. Okay. ටැන්ක් ඩිස්ට්‍රොයර් එකම හින්දාද කොහෙද එහෙම සද්දයක් එක තියෙන්නේ. Roger. ඊට ප්ලේන් එක දාගමු. ප්ලේන් එකෙන් අපිට ගොඩක් දේවල් මම හොඳට ප්ලේන් එක හදාගෙන තියෙන්නේ. මේක අවම ලේසින් ඉවර වෙන්නේ නැහැ. ෆියුල් ලේසින් ඉවර වෙන්නේ නැහැ. මොබිලිටි එකත් වැඩි. ඩබල් ඇටැක් තියෙනවා. ඊට පස්සේ මූව් වෙන්න පුළුවන්. ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා උලන්නේ නැහැ. අපිට කැමති දෙයකට ගහන්න පුළුවන්. understood. No problem. ඒක නැවකටුනොත් ගහන්න පුළුවන්.
අපිට ගොඩක් ඈත තරන් යන්න පුළුවන්. ඕගොල්ලෝ දකින්න ඇති මම මේ අයිනටම ආවා. ඒසියෙන් ගහන්න පුළුවන් ප්ලේන් එකකින්. මේ විදිහට හදාගත්තොත් තමයි ඉතින් නැතුව නිකන් බෑ. ඒ මෙතනින් දාමු මේක. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතනින් දාලා තියමු. මේවා ටික නම් අපි ඇක්ටිවේට් කරගන්න ඕනේ නැහැ. නිකන් දාගමු. අපි ටර්න් එකක් ගමු. හරි ඊළඟ එක ආවා. මේ වල ඩැමේජ් ළම ASCII තියලා තිබ්බේ. ඩැමේජ් ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඩැමේජ් උනත් අපිට මෙන්න මේකෙන් ගන්න පුළුවන්. ඩැමේජ් උනත්. මෙතන මේ ප්‍රථම ආධාර මේකක් තියෙනවා. මේ සවුල්ලන්නේ. හරි. අපි මේකෙන් ගහමු. මේකෙන් අය මේවා ටික ගහලා නෙව් ආටිලරි. ඒක නම් ඇත්තම සුපිරි. හැබැයි ඒ වගේ ආයුධයක් අපිට නැහැ ඇත්තට. මෙන්න මේ මිෂන් එකට විතරයි මම හිතන්නේ එහෙම එකක් තියෙන්නේ. ඊළඟ අපිට මේ ටිකට ගහගෙන යන්න. අයි මෙහෙම තියලා තියෙනවා. මේ දෙක මෙහෙම තියලා තියෙනවා. ඩෝරිය අපි පොඩ්ඩක් තව ටිකක් සේෆ් තැනකට ගමු. ඔන්න මේකට වගේ ගමු. මේකේ මේ හරිය තියෙන ටික පොඩ්ඩක් විනාශ කරලා දාමු. මේ ප්ලේන් ටිකක් තියෙන මේ ප්ලේන් වලට ගහමු. හරි. අපි මේ අයිනට තියලා තියෙනවා. මේ මිෂන් එක නම් තිය වෙලාව යයි වගේ. අපි ටර්න් එකක් ගමු. උම්මන්ට ගහමු. මොකද ලගින් නැති ඒකට හෙල්ත් එක ගොඩාක් අඩු වුණා. අවුලන්නේ. ඔන්න අපි ඒක අල්ලගත්තා. මෙයාගේ හෙල්ත් එක ටිකක් අඩුයි. අපි හෙල්ත් එක නිසා දාගමු. මෙන්න මෙතනින් අපිට ඇක්ටිවේට් කරගන්න ඕන. ඔන්න හෙල්ත් එක ෆුල් වෙනවා එතකොට. ඊට පස්සේ මේකට අපි ඕන ටිකට ඇටැක් කරමු. නාස්ටි වලට ගහන්න ඕනේ. අපේ මිෂන් බලමු අපි. අපි මේ තුනට ලෙවල් 3ට අපි ගැහුවේ නැහැ. අපි මේකෙන් ගහමු. මේක තියෙන සැලීසි. හරි ඒකත් හරි. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ නගරය අල්ලගන්න එක විතරයි. අපි ඒක අල්ලගමු ඉම්මන්ට. හරි. අපි ටර්න් එකක් ගමු. මේක පොඩ්ඩක් මෙහෙට ගමු. අපිට ඒක ඕන වෙයි සමහර වෙලාවට. හරි. ස්කිප් කරමු. හරි ඊට පස්සේ අයි පවර් එක පොඩ්ඩක් ඇක්ටිවේට් කරගත්ත මොකද නෑමකට ගහද්දි පොඩ්ඩක් පවර් එක ටිකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ අයි මේක කරගන්නවා. හරි දැන් අපි දිනු මේක අල්ලගන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපි දිනු ලේසියෙන් තින් දින්න. හරි. තරුතුනත් හම්බෙයි. අපි ඔක්කොම මිෂන් ඒවා ටික ඔක්කොම කරපු නිසා ඔය තරුතුනත් හම්බුණා. හරි ඉතින් මිෂන් එක ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ හරි මේ පස්වෙනි මිෂන් එක ඔපරේෂන් බාබරොස් එකේ. ඒකයි ඒක තියෙනවා. ඊට පස්සේ තමයි මෙතන මේ ස්ලයිඩ් කියලා තව එකක් තියෙන. ඒක ටික ලොකු මිෂන් එකක්. ඒකයි ඒ දෙක විතරයි ඔපරේෂන් බාබරොස් එකේ තියෙන්නේ. ඊට පස්සේ තව වෙන එකක් තියෙනවා. ඒකට අපි ඊට පස්සේ යන්න පුළුවන්. හරි එහෙනම් මේ වීඩියෝ ඉවරයි.